බ්ලාන්ච් කරගන්න ඕනි 3 minutes. 3 minutes බ්ලාන්ච් කරගන්න. මම මෙයාව ස්කින් එක අයින් කරන්න පුළුවන්. කොහොමද උරුත් කියනවා. මේක ඉතාලියන් සෝස් එක. මේක තමයි පීසා පාස්තා මසාලා කරනවා. ටොමැටෝ වල ටොමැටෝ ගන්න මෙන්න මේ ෆ්ලෙක්ස් විතරයි ගන්න. මේක මස්රූම් වෙන්නේ. අපිට මේකේ ස්කින් එක වැඩක් නැහැ. මෙන්න මේ ටික අයින් කරා. මේ ටොමැටෝ අයියට අයින් කරනවා. මෙයාව අයින් කරලා මෙතනින් නොගැඹුරු කැපුමක් කපා ගන්න ඕනේ. වෙන වෙන්නේ නැති වෙන්න කැපුමක් කපා ගන්න ඕනේ. මෙයාව 3 minutes boil කරගන්න ඕනේ. බලලා මෙයාවත් මේකට මිරිකා ගන්නවා. ටිකක් අපි අලුතෙන් ප්‍රමාණයක් එකතු වෙනවා ඉවර වෙනවා. ඉතින් ඕනම මේ ස්නේක් එකක් අයින් කරන්නේ මේ ඔක්කොම ෆ්ලේවර් එක ගන්න අපි කෑලි හැපෙන්න තියෙන්න ඕනේ මේක. ඒතර මේක මේ වගේ හොඳට චොප් කරගන්න. තමයි ඔලිව් ඔයිල් තමයි මේකට බේස් ඔයිල් එක. ඒතර ඔලිව් ඔයිල්, එතකොට ටොමැටෝ පේස්ට්, ඊට පස්සේ අපි කපාගත්ත ටොමැටෝ ටික, ඊට පස්සේ ටොමැටෝ ජූස් එක තියෙනවා, සෝල්ට් පෙපර්. මෙතන තියෙනවා ඔරිගානෝ දානවා. ඩ්‍රයියර් සාමාන්‍යයෙන් ඉස්සෙල්ලා එකතු කරන්න ඕනේ. ඔරිගානෝ ටික. ඊට පස්සේ ටොමැටෝ පේස්ට්, ටොමැටෝ පේස්ට් එක, garlic, onion, ඊළඟට කපාගත්ත ටොමැටෝ ටික ටොමැටෝ ජූස් එක දානවා. මෙයාගේ සවර් ගතිය නැති කරගන්න සුගර් ස්පූන් 3ක් විතර මම දානවා. මෙයාව දැන් අපි පොඩි වෙලාවක් කුක් කරලා මොසරෙල්ලා නෙමෙයි පාමසන් චීස් එක දාලා එයාව සේව් කරන්න.